ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙකු වන කුමාර සංගක්කාර පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යවල පෝදක් නිර්මාල වෙලා තිබෙනවා. එහි සඳහන් වෙලා තිබෙන්නේ 2009 වසරේ ලාහෝර ත්‍රස්ස පහරයෙන් වෙඩිඋණ්ඩයක් ඔහුගේ පසුපස ප්‍රදේශයේ තාමත් තිබෙන එක ඉවත් කිරීමට මෙවන විට කටයුතු කරමින් ඉන්නෝ කියලා. ඉතින් මේකේ සත්‍ය සත්‍යතාවය පිළිබඳ හරි වශයෙන්ම තොරතුරු ලැබිලා නැහැ. කෙසේ වෙතත් කුමාර සංගක්කාර මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මේක අසත්‍ය පොතක් කියලා. ඉතින් මේක මේ පෝස්ට් එක හදලා තිබෙන්නේ විදේශ රටක සිටින ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ඔහු තමයි ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා තිබෙන්නේ මේක අසත්‍ය ප්‍රවෘත්තියක්. ඉතින් මොකද මේ වගේ චරිතයකට මඩ ගැසීමේ උවමනාවෙන් හදපු පෝස්ට් එකක්. ඉතින් මේකට එරෙහිව කුමාර සංගක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තිබෙනවා. ඉතින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඉතින් මොකද ලංකාවේ කීර්ති නාමයේ ලෝකෙම අරන් ගිහපු මේ වගේ ක්‍රීඩකයෙක්ට මේ වගේ අපහාස කිරීම ඇත්තටම සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ ක්‍රියාමාර්ගයට අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට හිතෙන අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.